KD Rice මෝටර් කම්පැනි එක ඉතින් ධනුක පෙරේරා අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මේ අපේ රටේ දේශීය නිෂ්පාදනයක් විදිහට ඔබ මේ ව්‍යාපාරයේ පටන් ගත්ත තැන ඉඳන් අද ඉන්න තත්වයට ආව එක ගැන සාර්ථකත්වය ගැන මොකද ඔබට හිතෙන්නේ? අනිවාර්යයෙන්ම සමීර මම හිතන්නේ අපි ඒ කියන්නේ අපිට තියෙන බාධක ගැන හිත ඉන්නේ නැතුව අපිට කරන්න පුළුවන් ලෙවල් එකෙන් පටන් අරගෙන අපි ඉස්සරහට යද්දි මම හිතන්නේ අපිට ගොඩාක් ඔපචුනිටිස් හම්බ වෙනවා. මොකද KD Rice මේ ආයතනය 2021 පටන් ගන්නේදී අපි ඇත්තට මේ වෙලාවේ හිතුවේ නැහැ අපිට අවුරුදු 2ක් 3ක් වගේ ඇතුළත ලංකාවේ හදපු ඉලෙක්ට්‍රික් බයිසිකල් එකක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ඉතාලිය ගැන යුරෝපීය රටකට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් කියලා. දැනට අපි බයික් කොච්චරක් විතර අපේ රටේ නිෂ්පාදනය කරලා යවලා තියෙනවද? අපි සාමාන්‍යයෙන් අවුරුද්දකට ඉලෙක්ට්‍රික් බයිසිකල්ස් සාමාන්‍යයෙන් 2500ක් අතර ප්‍රමාණයක් ඉතාලියට එක්ස්පෝර්ට් කරනවා. ඒ වගේම අපේ මේ ස්කූටර්ස් අපි මිඩල් ඊස්ට් වලට තමයි එක්ස්පෝර්ට් කරන්නේ. සාමාන්‍යයෙන් වසරකට ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් 350 400ක් අතර ප්‍රමාණයක් අපි මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලට එක්ස්පෝර්ට් කරනවා මේ ලීඩර් ප්ලස් version 2 කියන එක. විශේෂම දේ තමයි ලංකාවේ පළවෙනි වතාවට අපිට AC එකත් එක්ක තියෙන 3 wheel එකක් ඔබ නිෂ්පාදනය කරලා තියෙනවා. මේක අද කැමති මම දැනගන්න කොහොමද කරේ කියන්නේ. ඔව් ඇත්තටම සමීර මුලින්ම කියන්න ඕන මේ බොඩි ෂෙල් එක ගැන කතා කළොත් එහෙම මේකේ මේ ස්ට්‍රක්චර් එකේ මේ ට්‍රීල් එකේ ස්ට්‍රක්චර් එකේ ප්‍රධාන කම්පොනන්ට්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි chassis එක අනිත් එක තමයි බොඩි ෂෙල් එක. එතකොට මේකේ chassis එක සම්පූර්ණයෙන්ම අපි ලංකාවේ ඩිසයින් කරලා ටෙස්ට් කරලා අපි ලංකාවේ මැනුෆැක්චර් කරන්නේ. ඒ කියන්නේ අපි රෝ ප්‍රොෆයිල් එක විතරයි ඉම්පෝර්ට් කරන්නේ. එතන එහාට කපන ඒවා බෙන්ඩ් කරන ඒ හැමදේම අපි ලංකාවේ කරලා ලංකාවේ chassis number එක තමයි එන්ග්‍රේව් කරන්නේ. බොඩි ෂෙල් එක ගැන කතා කරනවා නම් මේකේ මේ අපි මේ ෂීට් මෙටල් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ ෂීට් මෙටල් එක අපි ප්‍රෙස් කරලා මේ ප්‍රෙස් කරපු පාර්ට් එක අපි ඇත්තටම ඉම්පෝර්ට් කරනවා. ඉම්පෝර්ට් කරලා මේකේ මේ ස්පොට් වෙල්ඩින් කරලා මේ බොඩි ෂෙල් එක හදාගන්නේ මේ අපේ නවගමේ තියෙන ෆැක්ටරි එක ඇතුලේ. මේ අපි ගත්තොත් එහෙම මේකට අපි කියන්නේ ෆ්‍රන්ට් වෝල් එක මේකේ මෝල්ඩ් එක අපි ඉම්පෝර්ට් කරලා ලංකාවේ විතර තමයි මේක ප්‍රෙස් කරන එකත් කරන්නේ. ඊට පස්සේ මේක ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් මේ හැම දෙයක්ම අපිට ඕන විදිහට තමයි අපි මේ ලංකාවට ගැලපෙන විදිහට ඉලෙක්ට්‍රික් මේ ස්ටෑන්ඩඩ් අනුව තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම ගත්තාම ලයිට් මේ හැම දෙයක් ගත්තාම පොඩි නිකන් කායික මොඩල් එකේ ඩිසයින් එකට ඇවිල්ලා තියෙනවා මේකේ. ඔව් ඇත්තටම අපි මේ මොකද අපේ ප්ලෑන් එක තියෙන්නේ මෙතනින් නවතින්න නෙමෙයි. අපි ඉලෙක්ට්‍රික් බයිසිකල්ස් හැදුවා, ස්කූටර්ස් හැදුවා, ත්‍රීවිල් එකක් හැදුවා. මෙතනින් එහාට අනිවාර්යෙන් අපි ඊළඟ ගෝල් එක තමයි ඉලෙක්ට්‍රික් කාර් එකක් හදන එක. ඒකට මූලාරම්භයක් විදිහට තමයි මේ ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක මේ ලංකාවේ නිෂ්පාදනය කරන්නේ. හරි නෑ. හරි. බොඩි ස්ට්‍රක්චර් එකත් එක්ක ඔයා දොරවල් 4ක් ඇවිල්ලා තියෙන්නේ වාහනේට. ඔව් මේක ඇත්තටම 6 doors. මොකද පිටිපස්සේ ඩබල් ඩෝර් තියෙනවා. ඩබල් ඩෝර් තියෙනවා. ඩබල් ඩෝර් තියෙනවා. එතකොට මේක අපි මේ තියෙන්නේ මෙතන මොකද්ද මේ මෝටර් එකක්ද බැටරි එකක්ද? මේ තියෙන්නේ ඇත්තටම ඕවර්හෙඩ් AC යුනිට් එක. මේකෙන් තමයි AC යුනිට් එක. මේ AC යුනිට් එකෙන් තමයි මේ ත්‍රීවිල් එකට අදාළ ඒ AC එක මේ සප්ලයි කරලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් AC රිපෙයාර් එකකට හරිම පහසු නිසා ලේසි නේ? හරිම පහසුයි ලේසි. ඕම බලමු බොඩි ස්ට්‍රක්චර් එක දිහා ආවහම චාර්ජ් කරන්න තියෙන ටයිම් එක කොච්චරක්ද චාර්ජින් වලට? ඔව් ඇත්තටම අපිට මේක බලාගන්න පුළුවන් චාර්ජින් පෝට්ස් දෙකක්. මේ පැත්තේ තියෙන ස්ලෝ චාර්ජින් පෝට් එක. හරි. මේ පැත්තේ තියෙන ෆාස්ට් චාර්ජින් පෝට් එක. ස්ලෝ චාර්ජින් කියන්නේ හෝම් චාර්ජින් එක අපි level 2 type 1 charger එක තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් පැය 7ක කාලෙකින් charge කරන්න පුළුවන් normal charge එක. හරි. fast charging පැත්තට આવුත් එහෙම ඒ ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නේ low voltage ෆාස්ට් චාර්ජර් එකක්. ඒ කියන්නේ ලංකාවේ පාවිච්චි කරන මේ GBT කියන charging protocol එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් අපිට 120 ඉඳන් 180ක් ප්‍රමාණය charge කරන්න විනාඩි 50ක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ. විනාඩි 50කින් ටක් ගාලා අපිට ෆුල් charge කරන්න. එක charge එකකින් කොච්චර යන්න පුළුවන්? එක charge එකකින් ACත් එක කිලෝමීටර් 200ක් ධාවන කිරීම හැකියාව තියෙනවා. සාමාන්‍ය normal අපේ තියෙන EV වල තියෙන 140 150 විතර සීමාවේ දැනට තියෙන ඒවා තියෙන්නේ. හැබැයි මේකේ AC තියෙන එක 200ක් යන්න පුළුවන්. ඇත්තටම ඒක අපි ලබාගෙන තියෙන මේ බැටරි පැක් එකත් එක්ක මොකද බැටරි පැක් එක අපි පාවිච්චි කරලා තියෙන්නේ 20 කිලෝවොට් hours බැටරි පැක් එකක්. අපි සාමාන්‍යයෙන් දැක්කොත් එහෙම ගොඩක් තැන්වල පාවිච්චි වෙන්නේ 10 12 වගේ රේන්ජ් එකේ. නමුත් මේකේ 20 කිලෝවොට් hours බැටරි පැක් එක තමයි පාවිච්චි වෙන්නේ. දොරවල් 6ක් තියෙනවා කියන දේ සඳහන් කරා. ඉතින් ඔන්න ගත්තොත් මේකේ දොරවල් 6 ඔබට දැක බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ විදිහට අපිට සම්පූර්ණයෙන්ම ඕපන් කරලා මේ ඉඩ සියල්ලක්ම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොනවා හරි බඩු මුට්ටු අරගෙන යන්න. ඇත්තටම මේක ගෙදර පාවිච්චියකට ඉතාමත් වටිනවා. කොච්චර බරක් දාගන්න පුළුවන්ද? මේක අපි මේ කිලෝමීටර් 200 රේන්ජ් එක කියලා තියෙන කිලෝ 400ක් රැගෙන යද්දි කිලෝ 400ක් එක්ක ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව 3 දෙනෙක් වාහනේ දාගෙන ලොකු බරක් එක්ක යන්න පුළුවන්.
අපි උහොම ඇතුළට ගිහිල්ලා බලමු මේ ත්‍රීවිල් එක ඒක හරිම වැදගත් බලන්න කොයි තරම් ස්පේස් එකක් තියෙනවද ඉතින් අඩි 6ක් විතර උස මම මෙහෙම වාඩි වුණත් නෝමල් ත්‍රීවිල් එක ජීවිතේට මෙච්චර අපිට ලෙග් ස්පේස් එකක් අපිට හම්බ වෙලා තියෙනවද බලන්න මේක කොයි තරම් හොඳද මේ තියෙන්නේ AC සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ඔයගලන්ට AC ෆැසිලිටි එක ওই විදිහට ඇවිල්ලා තියෙනවා නෝමල් ත්‍රීවිල් එකට වඩා සම්පූර්ණයෙන් මේ බලන්න ස්ටියරින් වීල් එකයි මේ දේවල් වෙනස් ඉතින් හේතුව බලන්න අපි දන්නවා හැන්ඩල් එකක් තමයි නෝමල් ත්‍රීවිල් එක ඇවිල්ලා තියෙන්නේ හැබැයි මේකට ස්ටියරින් වීල් එකක් ඇවිල්ලා තියෙනවා මොනවද අපිට දීලා තියෙන ඔප්ෂන්ස් ටික ඔව් ඇත්තටම මේකේ මේ ස්ටියරින් වීල් එක ගැන කතා කරනවා නම් අපි ෆෝක් එක ස්ටියරින් වීල් එක සෙට් කරලා නෙමෙයි මේකේ රැක් ඇන්ඩ් පිනියන් සිස්ටම් එකක් තියෙන්නේ. ඒතකොට මේ සිස්ටම් එක තුලින් තමයි මේකේ මේ ස්ටියරින් වීල් එක අපි ලබා දීලා තියෙන්නේ. ඉතින් ආරක්ෂාව ගොඩක් වැඩිලා තියෙනවා. මොකද අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් 3 වීල් එකක් පෙරලීමේ හැකියාව වැඩි සාමාන්‍ය හැන්ඩල් බාර් එකක් පාවිච්චි කරලා දෙනවා. නමුත් මේක රැක් ඇන්ඩ් පිනියන් සිස්ටම් එකකට ස්ටියරින් වීල් එකේදී මේකේ තියෙන ආරක්ෂාව වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව මේක අපි කතා කළොත් එහෙම මේක අපි දීලා තියෙන්නේ ඩිජිටල් TFT ඩිස්ප්ලේ එක. ඔව්. ඉතින් මේ ඩිස්ප්ලේ එක ගැන කතා කළොත් එහෙම අපේ බැටරි ලෙවල් එක ඇකියුරේට් බැටරි ලෙවල් එක මේ පෙන්නනවා සීරියල් කමියුනිකේෂන් through. ඊට අමතරව මේකේ අපි USB පොඩි කියන්නේ සරවුන්ඩින් සිස්ටම් එකක් තියෙනවා. ඊට අමතරව මේකේ අපිට AM FM ඔප්ෂන්ස් ටික ලබා දීලා තියෙනවා ඩිස්ප්ලේ එකේ. හරි. එතකොට ස්පීඩ් එක টොප් ස්පීඩ් එක මේකේ අපි ඇත්තටම ලංකාවේ නීතිය අනුව පැයට කිලෝමීටර් 60ට මේක ලිමිට් කරලා තියෙනවා. මේකේ මෝටර් කන්ට්‍රෝල් එක හරහා මේ එතකොට ඒ ලිමිට් කිරීමක් තමයි කරලා තියෙන්නේ පැයට කිලෝමීටර් 60ට. right. ගත්තොත් පව මිරර්ස් මේකෙදී ඇවිල්ලා තියෙන්නේ නේ පව මිරර්ස් මේකේ තියෙන්නේ පව ස්ටියරින්ද පව ස්ටියරින් නෑ සිංගල් නේ තියෙන්නේ එතකොට වයිපර් වලට ඒ වගේම ගත්තොත් වින් ස්ක්‍රීන් එක වොෂර්ස් මේ හැම දෙයක්ම ඇවිල්ලා තියෙනවා USB out එකක් ඇවිල්ලා තියෙනවා අපිට ෆෝන් එක charge කරගන්න ස්පීකර්ස් උත් තියෙනවා නේ ඔව් ස්පීකර්ස් 4ක් දොරවල් 4ට මේ ඇවිල්ලා තියෙනවා මේක අපිට ඕඩ කරලා ගන්න මේ ත්‍රීවිල් එක ආස කෙනෙකුට සල්ලි ගෙව්ව කොච්චර කාලයක් යනවද මුල අද ඕඩර් එකක් කළොත් එහෙම සති දෙකක් වගේ ඇතුළත අපිට මේ ත්‍රීවිල් එකක් ගන්න පුළුවන් කලර්ස් කීයක් තියෙනවද අපේ දැනට මේන් කලර්ස් 3ක් තියෙනවා රෙඩ් ඒ කියන්නේ අපි හැම එකම යන්නේ ට්වින් කලර්ස් රෙඩ් එකත් එක්ක බ්ලැක් යනවා ඊට පස්සේ වයිට් එකත් එක්ක බ්ලැක් යනවා අනිත් එක පීකොක් ග්‍රීන් එකත් එක්ක බ්ලැක් යනවා හරි වොරන්ටි එක ගැරන්ටි එක කොච්චරද? ඇත්තටම අපි මේකේ බැටරි විදිහට පාවිච්චි කරලා තියෙන ලිතියම් ෆෙරස් ෆොස්ෆේට් බැටරි පැක් එකක්. ඉතින් මේකේ charging cycles 2500කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේකේ අපි 5 year වොරන්ටි එකක් දෙනවා බැටරි පැක් එකට. ඊට අමතරව මෝටර් එක මෝටර් කන්ට්‍රෝල් එක මේ වලට 3 year වොරන්ටි එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ onboard charger එක තියෙනවා. onboard charger එකට 2 year වොරන්ටි එකක් හම්බ වෙනවා. අනිත් electronic components වලට 1 year වොරන්ටි එකක් දෙනවා. මේ ත්‍රීවිල් එක ඕඩ කරන්න කැමති කට්ටිය අද බලාගෙන ඇති මොකක්ද කන්ටෙක්ට් නම්බර් එක? ඔව් අපේ කන්ටැක්ට් නම්බර් එක තමයි 077 35 2 35 35. ආයෙත් කියමු 077 35 2 35 35. හරි. මට කියන්න ප්‍රියෝඩ එක කරන ඕඩ කරන්න පළවෙනියට කීයක්ද මම ගෙවන්න ඕනේ? ඔව් ඇත්තටම අපි يعني ප්‍රොඩක්ට් එක අපි ගාව තියෙන හන්ද ලක්ෂ 5ක ඇඩ්වාන්ස් පේමන්ට් එකක් අපි ගන්නවා. ඒක ඒ අනුව ඒ කස්ටමර්ට අදාළ කාලයකත් එක්ක අපිට පුළුවන් මේ ප්‍රොඩක්ෂන් එක කරලා ලීසින් ෆැසිලිටි එක තියෙනවද මේ ත්‍රීවිල් වලට ලංකාවේ සමාගම් වලින් ලීසින් ගන්න පුළුවන්? ඔව්. හරි. අත්පිට මුදලට මම සල්ලි දීලා ගන්නවා නම් මේ ත්‍රීවිල් එක කීයක් වෙනවද? 29 ලක්ෂ 50000ක මුදලක් තමයි වෙන්නේ. සේෆ්ටි එක පැත්තෙන් කොහොමද සේෆ්ටි ෆීචර්ස් කොයි වගේද? ඔව් ඇත්තටම ත්‍රීවිල් එක කියලා කිව්වම ගොඩක් කට්ටිය හිතන්නේ සේෆ්ටි එකක් නැති එකක් කියලා. ඔව්. එතකොට මේකේ නමුත් අපි මේකේ මං කිව්වා මේ chassis එක අපි තනිකරම ලංකාවේ ඩිසයින් කරපු එකක්. එතකොට මේකේ මේ වීල් තුනත් එක්ක බැටරි පැක් එකේ ලොකේෂන් එකත් එක්ක අපි මේකේ මේ center of gravity නැත්නම් ගුරුත්ව කේන්ද්‍රය ගොඩක් පල්ලෙහාට අරන් ගිහින් තියෙනවා. එතකොට මේ පෙරලීම හැකියාව අවම කරලා තියෙනවා. ඊට අමතරව වින් ස්ක්‍රීන් එක මේ වින් ස්ක්‍රීන් එක අපි දැකලා තියෙනවා ගොඩක් වාහනවල පාවිච්චි වෙන්නේ ටෙම්පර්ඩ් කියන්නේ ත්‍රීවිල් වල ටෙම්පර්ඩ් ග්ලාස් එක තමයි පාවිච්චි වෙන්නේ. නමුත් අපි මේක පාවිච්චි කරලා තියෙන්නේ අලුත් වාහන වල පාවිච්චි වෙන ටෙම්පර්ඩ් ප්ලස් ලැමිනේටඩ්. ඒ කියන්නේ මේක ඇක්සිඩන්ට් වුණොත් එහෙම කැලි වලට කැඩිලා වැටෙන්නේ නැහැ. අර ලේයර් එක ඇවිල්ලා තියෙනවා.
ඊට අමතර මේක තව ගතොතම ස්මර්ට් කියක රිමෝට් එක මේ හැමදේම අපි ලබාදිල තින සේෆ්ටි කෙනෙන් ඒ වගේම මේක ස්ටීල් බොඩි ගත්ති ඉතින් එක තවත් මේ වැලි වැඩිෂන් එක ගැන සේෆ්ටි එක වැඩි කරගන්න ආෆ්ටර් සේල් සර්විසස් කොයි වගේ ඔවු ඇත්තටම අපි කේඩි රයිස් ආයතනය ලංකාව වටා ව්‍යාපත වෙච්ච ආෆ්ටර් සේල් සර්විස් ඩීල නෙට්වර්ක් එකක් තියෙනවා ඉතින් මේ ඩීල නෙට්වර්ක් එකටම තමයි අපි ට්‍රේනින් කරලා මේක ආෆ්ටර් සේල් සර්විස් බාර දෙන ඉතින් කිසිම දෙකට බය වෙන්න දෙයක් නැහැ ආෆ්ටර් සර්විස් ඩීල නෙට්වර්ක් දැන් මේ වෙද්දී 40කට අසන ප්‍රමාණය තියෙනවා ලංකාවට ඉතින් ඕන තැනකින් සර්විස් කරගෙන හැකියාව තියෙනවා තව වැදගත් ඔප්ෂන් එකක් තියෙනවා මේ ත්‍රිවිල් එක ගැන කතා කරද්දී කස්ටමර්ට පුළුවන් ඇඩ් කරගන්න මේ වැලියු ඇඩිෂන් එක ඔව් මේකේ 2 කිලෝවොට් ඉන්වර්ටර් එකක් තියෙනවා ඉතින් ගෙදර කරන්ට් ගිය වෙලාවක මේකේ අපිට අවුට්ලට් එකක් තියෙනවා ඒ අවුට්ලට් එකෙන් 2 කිලෝවොට් එකක් යූස් කරන්න පුළුවන් ගෙදරට ලයිට් ටික ගන්න පුළුවන් කමක් තියෙනවා නම්බර් එක මතක් කරමුද කොහොමද අපි මේ ත්‍රිවිල් එක ඕඩර් කරන්න කියලා දැනගන්න ඔව් නම්බර් එක 077 35 2 35 35 ආයෙත් කියන්න 077 35 2 35 35 Thank you very much ඔටෝවිෂන් ප්‍රෝග්‍රෑම් එකට ආවට ඉතින් ඔයා බලාපොරොත්තු වෙන කායක ඉතාමත් ඉක්මනින් හදන්න ලැබෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔන්න ඔබට අපේ රටේ දේශීය නිෂ්පාදනයක් තියෙනවා වගකීමත් සහිතව ඔබට ගන්න